Hi, welcome to back my YouTube channel. ඉතින් මගේ නම සචිනී. මුලින්ම කියන්න ඕනේ මම YouTube එකට අලුත් කෙනෙක්. අද දවසේ නම් ලොකු වැඩක් නෑ කරන්න. දවසම ඇත්තම කිව්වොත් ගෙදර තමයි. ඔන්න තාම නිදි. ඉන්නකො මම නැගිටිනකම් මේක බලද්දි ඇත්තටම මට හිතුණ දෙයක් තමයි. හිතුණ දෙයක් කියන්නේ ඇත්තටම මට මගේ වීඩියෝම ආයි පාරක් බලලා එඩිට් කරලා ඒවට වොයිස් කරද්දි මටම hina යනවා. ඇත්තටම වෙන දේවල් විදියට අපි බලමුකෝ අද දවස් මොනවද වෙන්නේ කියලා. 9 ඉඳන් නැගිටලා හිටියේ කම්මැලිකමට ඇඳට වෙලා හිටියා. මටම හිතලා මම්ම නැගිට්ටා. තමයි හිටියේ කියලා නිදා ගන්න නැහැ. තේ ටිකක් බීලා සමපෝෂයක් කාලා බත් ටිකක් හදාගන්න හිතුවා. අද උයන්න දේවල් තිබුණා. තාච්චිටත් ටිකක් කම්මැලි වගේ හිතිලා මම ඉතින් කිව්වා එනවා තියෙන නිසා එළවලුවටක් ගහලා ඔන්න මේ උදේට විතරනේ කමු කියලා. දවල් ඇත්තටම මොනවාරි කඩචෝරුවක් මොනවාරි කනවා මිසක් ආයෙ උයන්නේ නැහැ නේ. තාච්චිත් කම්මැලි වෙලා දැන්. මට මේක කරලා අද ලොකු වැඩක් කියන්නේ අද වැඩක් තියනවා කියන්නේ අද නංගි දහම් පාසල් ගියා. එයාට කිව්වා ෆොටෝ ටිකක් ගහ ගන්න ඕනේ කියලා. එයාට ෆොටෝ ෂූට් එකක් වගේ ෆොටෝ වෙලට ගිහිල්ලා අපේ පල්ලෙහා වෙලක් තියෙනවා ලස්සන. මේ ඒ වෙලකින් ෆොටෝ ටිකක් ගන්න ඕනේ කියලා. එයා එන්නේ ඉතින් 12ටනේ දහම් පාසල් අරගෙන. එයා එනකන් ඉතින් මම කාලේ කකා ඉන්නවා. ඔෆිස් එකේ ප්‍රසන්ටේෂන් එකකුත් තියෙනවා ලියන්න. ඒකත් හිමීට ලියලා නංගි එනකන් ඉන්න ඕනේ. ඉතින් ඊට පස්සේ තමයි වෙල ටිකකින් අපි පොඩි ෆොටෝ ටිකක් ගහලා ඒක විතරයි අද වැඩකට කියලා තියෙන්නේ. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. මම කාලා එන්නම් ඉක්මනට ඉන්න. හරි නංගි ආවා. මට ඒ වෙලාවේ චුට්ටක් නිින්ද ගියා කියන්නකෝ. නංගි ඇවිල්ලා යමු කිව්වා. මම ටක් කරලා කොණ්ඩයක් බැඳගෙන යන්න හදනේ. අපේ පොඩි දෙන්නත් බරබරේ දානවා වෙලට යන්නේ. දෙන්නවා ගිහින් මේ කිසි දෙයක් කරගන්න වෙන්නේ යන්නේ. ඊට පස්සේ බීරට වැටෙයි. ඉරේයි ගගා ඒ දෙන්න එලෝ ඒ දෙන්න පස්සේ යන්න බෑ. ඒ දෙන්න ඔළුව හැරිච්ච තේ දුවන්න ගත්තම වැඩේ කරගන්න වෙන්නේ නැහැ. ඒ දෙන්න දාලා ටක් ගාලා මේ යන්න හදන්නේ. නංගිට නම් ඉතින් ලෑස්ති වෙන දෙයක් නැහැ නේ. යා පොඩි මල් පොකුරක් කඩාගෙන ඇවිත් තිබුණා. ඒකත් අරගෙනම යනවා. මෙන්න නංගි පෙන්නන්න. ඔයාලට දැන් ඇයි යාගේ චුරුචුරුව. සින්දු කිය සවුන්ඩ් ඔන් කරන්න බෑ ළමයි. මේ ලොරියන් අතර කරලා තිබුණා. මේ ඒකේ සද්ද ලොකුවට ඇහෙනවා ඔන් කරාම. ඔන්න ඔය පාරේ අර කෙරවලට යන්න ඕනේ. ඒක තමයි ඔය මං කියන්නේ. මං ගිහිල්ලාම මේ වොයිස් කරන්න. මෙතනින් බයමයි. ඔන්න ඔතන තමයි ෆොටෝ ටික ගන්න ඉතින් ඔන්න ඔතනින් මම වැටෙන්න ගියා කියනවා. ඊට පස්සේ නංගි කකුල් දෙකේ විතරට ඉස්සර චුරු ගහලා පස් ටිකක් කඩාගෙන. ඔන්න ඔතන තමයි අපි ෆොටෝ එක ගහන්න හදන්නේ. මම ওই වීඩියෝ එක ඉවර වෙලා මේ ෂොට් එක ඉවර වෙලා මම ඔයාලට ෆොටෝ ටික දාලා තියන්නම්කෝ. බලන්න. ගහලා ඉවරයි ළමයි අපි යන්න හදන්නේ. මම මේකේ අවසාන ෆොටෝ ටික දාන්නම්. ඉතින් ළමයි මම එඩිට් කරා. කොණ්ඩේ චුට්ටක් දික් කරලා මේ පොඩ්ඩක් එඩිට් කරලා ගත්තා. පොලටි හැබැයි. ඉතින් ආඹ ටිකක් අබ්බලා තිබුණා ආච්චි. ඒකත් කාලා මේ නම් මං කිව්වේ ප්‍රසන්ටේෂන් එක. මේක ලියලා ඉවරලා මේ අස් කරන්න හදන්නේ. ඒ ටික පෑන් ටිකක් ක්ලිප් ටිකෙන් වහලා යන්න පොට් ටිකක් වහලා දාලා ලියපු තැන අස්පස් කරගත්තා. ඉතින් චුට්ටක් ලියන්න ගත්තම හත් පොලේ ගා ගන්න ඕනේ. නෑ නිදාගෙන ලියනවා ඉඳගෙන ලියනවා. එතනත් අස්පස් කරලා දාලා අනිත් රතු ගන්න බැස්සා. ඔය නම් අවස් වෙලා ටිකක් හැබැයි. ඉඳලා රතු ගාලා දූවිලි කියන ළමයි වතුර ටිකක් දාලා තු ගන්නත් අද ඊට පස්සේ නිකන් හිටියා.
ආතරයට හැදිලා කිරි විතරයි බොන්නේ හපන්න කම්මැලි බත්. එයාට අර පෙට්ලට දෙනනේ කරලක් නෙමෙයි ඒක මේ මොකද්ද? පත් දෙකක් ගෙන දුන්නනේ ඒක විතරයි දැන් කන්නේ බත් කන්නේ නැහැ. කරලා කාමරේ ඊට අස්පස් කරලා අන්නේ නෝට්බුක් වලම මාර ආසයි යන්නේ. ඔහේ එකතු කරනවා ලියන්න දෙයක්වත් නැහැ. අස්පස් කරලා දාලා අතු ගන්න ඕනේ. වතුර බෝතලේ දැක්කම තමයි වතුර බොන්න මතක් වෙන්නේ. වතුර ටිකක් බොයිලා අතු ගන්න පටන් ගත්තා. අනේ ඔය මාළේ ළමයි මම පොඩ කාලේ නම් ඔය ඉන්නේ අද අතු ගාලේ තමයි මතක් වුනේ. ඉතින් හිතානවා කාමරේ අතු ගන්න කොච්චර දක්ෂිනෙන්ද කියලා. අනේ නෑ මම කාමරේ අතු ගන්නවා. මාළේ නැති වෙලා මට හොයා හෙව්වේ නෑ වැඩි. ඉතින් මම නැති වුණා කියන විතරයි හිතුවේ. අර මන්නයක් ගෙනත් පෙන්නලා පේනානේ. ඌගේ කුස්සිය අතු ගාලා ආයේ කාමරේ අතු ගාලා චාලේ බලද්දි සාලේ විනාශ වෙලා. යුද්ධයක් තමයි. දුක තමයි රංජනී. වොයිස් එකක් දාන් එන්නේ කියලා හිතුවේ. ඇඟ හොදන්න කියලා හිතුවත් හැමදාම නාන්නමනේ හිතෙන්නේ අනේ. ඇඟ හොදගෙන එන්නම් විනාඩි 5ක් දෙන්නේ විනාඩි 5ක්. ෆෝන් එක චාර්ජරට ගන්න ඕනේ නැත්තම් මේ කරන කෝලම් වලට අන්තිමට ෆෝන් එක ඉතුරු වෙන්නේ නැහැ. අදත් නාන්න උනානේ ළමයි. දැන් නම් හිතනවා අපරාධ නෑනේ කියලා. නායත් එක්ක රිදෙනවා. උකුරත් රිදෙනවා. ඔළුවත් රිදෙනවා. නෑ මේ හවස් වෙලානේ පහත් පහ වෙලාද කොයිද නාද්දි. නාලා ඔළුව කැක්කුමයි ඒ වෙලාවෙත්. හැබැයි නෑ හම් සනීපයි යන්නේ. නාලා උලා ගන්න තියෙන ක්‍රීම් ටිකත් උලාගෙන ඉවර වෙලා හොයගත්තේ 1 2 3 4 5 6 7 8ක් උලා ගන්න තියෙන ටිකත් උලාගෙන එමු කෝපි. ඇත්තටම නෑවේ අපරාධ කියලා හිතනවා ළමයි. ඒ තරම් අමාරුයි දැන් නම්. ඔළුවත් කැක්කුමයි තද ඔළුව කැක්කුමක් ආවේ. අවස්සලා නම් ආයි නාන්නේ. කොච්චර දවල් වරුවේ වැඩ තිබුණත් වැඩ කියන්න අද දවසම නිකන් හිටියේ. නා ගන්න තිබුණා කියලා හවසට හිතුණානේ ඒ වෙලාවට හිතෙන්නේ නෑනේ. අනේ ඒකනේ ප්‍රශ්නේ. දවසේම කරපු වැඩ ටික දැන් මෙහෙ රැට බලාගෙන මට hina වෙයි. දැන් හචුන් ඇර මේ කරනවා කියන්නේ ඇස් දෙකත් අරගන්න බෑ ළමයි. ඇත්තටම දැන් නම් අමාරුයි. ඒ රාජකාරියත් අවසානයේ ඔන්න ඔය විදිහට අවසන් වුණා. කොහේ ගියත් අවසානයේ ඕකනේ නේද රංජනි. අනේ කියලා මට ඒ වෙලාවේ තිබුණා නම් හොඳයි කියලා හිතුණා ළමයි. බොල කියලා හිටියයි තියෙන මොනවා කරන්න මේ වෙලාවේ. පේනවනේ කණි hina එක දැක්කම. ඒක විතරක් නෙමෙයි අදට මගේ vlog එකත් අවසන් වෙගෙන යනවා. අද දවසේ මේ විදියට කිවිද ගියා. මගේ vlog එක අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. වීඩියෝ එකට කැමති නම් like කරන්න, comment එකක් දාන්න, channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ vlog එකෙන් හම්බෙමු. බුදු සරණයි. පරිස්සමින් ඉන්න බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ.